පේන්නේ නැද්ද පතුරුවන් ඉන්න ආධිපත්‍යයේ තරම? අයිබෝන් වැඩි පටන් ගන්න යන්නේ. අපි ඉන්නේ වයඹ. ඔබ දන්නවද වයඹ පළාත තමයි රාජධානි 4කට මායිම්මුණු නැත්නම් රාජධානි 4කින් පෝෂණය වුණු ලංකාවේ ප්‍රධානතම පළාත කලාපය. රාජධානි 4ක් කියන්නේ එම්මෙහි සංඛ්‍යාවක්දනේ. රජවරු කී දෙනෙක්ගේ පහස ලැබෙන්නේ නැද්ද? අර කෙළවරේ පේන්නේ නාගල රජමහා විහාරය. ඇත්තරම මේ පෙර රජවරු තැනූ පියගැට පෙළකින් ඉහළට යන්න ඕනේ. මගේ හිතේ පියගැටම තියෙනවා 2000ක් විතර. කෙසේ වෙතත් අපි ආවේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයත් එක්ක කුරුණෑගලට. කුරුණෑගල පොල් පිටිගමට. පොල් පිටිගමට ඇවිල්ලා අපි යන්න බලාපොරොත්තු වෙන්නේ අලුත් වගාවකට. අපි මේ ගැන ඔබට කියන්නේ ඔබ වගාවට ගැනීමේ අපේක්ෂාවෙන්. අපි හැමදාම කිව්වේ ලංකාවේ වගා කරන්න ඕන කියන එක. ලංකාව වගා කරලා මිනිසුන්ට කන්න දීලා අතිරික්තය තව කොහේ හරි මිනිස්සු ඉන්නවනම් ඒගොල්ලන්ට දෙන්න ඕනේ කියන තැනයි අපි ඉන්නේ. සිලෝන් ග්‍රීන් ලයිෆ් සමාගම ඉන්නෙත් එතනම තමයි. ඒ නිසා තමයි අපි ඒ ආයතනයත් එකතු වෙලා ස්වාධීන රූපවාහිනී සේවය කෘෂි විප්ලවයකට මෙලෙස ඇරයුම් කරන්නේ ඔබට. ඔබ සූදානම් වෙන්න අපිත් එක්ක වගා කරන්න. මොකද අපි සූදානම් ඔබේ වගාව රටටම කියන්න. මේ කන්ද පාමුල ඉඳන් අපි පටන් ගමු අපේ ගමන. අස්වැන්නෙන් ඉතිරී ගිය රන්ගොයමින් සැරසී රට. අස්වැන්නෙන් ඉතිරී ගිය රන්ගොයමින් සැරසී රට. අනාගතේ සාර සුභාවයි, අනාගතේ සාර සුභාවයි. ඔබට ඈත පේනවද CCTV කැමරාව? පොල් පිටිගම බොරවැව මේ වගාවට කැමරා දාලා තියෙන්නේ. ඇත්තටම මේ ආරක්ෂිත පද්ධතිය ක්‍රියාත්මකයි. දැන් අපි පොල් පිටිගම බොරවැවට අපි මීට සුමාන 2කට කලිනුත් ආවා. කුරුණෑගල පොල් පිටිගම සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සමාගමත් එක්ක එකතු වෙච්ච ගොවියෝ රැසක් ඉන්නවා. එතකොට ඒ ගොවියෝ වගා කරන්නේ peer, මිරිස් මේ වගේ භෝග වගා කරලා ඒගොල්ලෝ අස්වැන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් එකටම දීලා ඒගොල්ලෝ බත බුලතින් සරු වෙනවා. එතකොට මෙතනත් අක්කර දෙකමාරක් peer වගා කරලා තියෙනවා. අපි මීට කලින් මෙතෙන්ට ආවේ නැත්තේ මොකද මේ peer ගස් වල ඵලදාවට ඒ peer ගස් සූදානම් වෙලා තිබුණේ නැහැ. දැන් මේක තමයි හොඳම කාලේ. දැන් මේගොල්ලෝ මේ ඵලදාවට සූදානම්. ඉතින් අපි එන්න එපා. අපි ඇවිල්ලා ඔබට මේ තොරතුරු කියන්න එපා. දැන් මේ පොඩි ගස් ඔක්කොම තියෙන්නේ. විවිධ වයස් කාණ්ඩ වල ගස් වෙනවා. චූටි ගස් තියෙනවා, යම් මට්ටමකට හැදිච්ච ගස් තියෙනවා. මම විශ්වාස කරනවා ඒ කියන්නේ පරතර 2කට හෝ 3කට මේ ගස් හිටවලා තියෙන්නේ කියලා. ඒ නිසා මේ වගාව දැන් සරුවට හැදෙනවා. අපි මේ ගැන කතා කරන්න ඕනේ. ඔබ දන්නවද බොහෝ දෙනෙක්ගේ තියෙන ආඩපාලියක් නෙමේ වතුර නැහැ. පහසුකම් නැහැ. අරක නැහැ, මේක නැහැ. ඉතින් කොහොමද අපි වගා කරන්නේ ඕවා මේව නැතුව කියලා? ඉතින් නැති අඬේ කිව්වොත් නැති අඬේම තමයි. ඇති වෙන්නෙම නැහැ. හැබැයි නැති අඬේ කියනවා වෙනුවට තියෙන පහසුකම් පාවිච්චි කරලා නැති පහසුකම් නිර්මාණාත්මක චින්තනය පාවිච්චි කරලා උදා කරගෙන වගා කරන මිනිස්සු නෙමේ. ඒගොල්ලන්ගේ වගාවනේ අපි ඔබට කියන්නේ. ඉතින් ඒගොල්ලෝ ඔබට හඳුන්වා දෙන එක වැරද්දක් නෑනේ. දැන් මෙතන කරන්ට් පහසුකම නෑ. මොකද්ද කරන්නේ? මෝටරේ දාලා වතුර ගහගන්න බෑ. වගා කරන්න බෑනේ වතුර නැති නිසා. වතුර නෑ ගස් මැරෙනවා. ඕකනේ ප්‍රශ්නේ. හැබැයි ඒගොල්ලෝ මොකද කරලා තියෙන්නේ? සෝලා එකක් ගැහුවා. සෝලා සිස්ටම් එක හැදුවා. කරන්ට් එක ගත්තා. නලයේ ගැහුවා. මෝටරේ දාලා දැන් මුළු පද්ධතියටම ජලය සපයනවා. මේ හැම තැනකටම ජලය පාවිච්චි කරලා තියෙන. ඔබට බලා ගන්න පුළුවන්. කරන්ට් බිලක් එන්නෙත් නැහැ, කිසි ප්‍රශ්නකුත් නැහැ. ගිනි කාස්ට අවුව තියෙනවා මේ බිමට. ඔබට තියෙන්නේ මේ වගේ බිමක් තියෙනවා නම් සිලෝන් ග්‍රීන් ලයිෆ් එකත් එක්ක එකතු වෙලා මේ වගේ තැනක peer වගා කරලා ඒ peer වගාවෙන් ලැබෙන අස්වැන්නෙන් ඔබේ ආර්ථිකය සරි කරගන්න. නෑ බෑ කී ඉන්න එපා. එකතු වෙන්න මේ වගේ ආයතනත් එක්ක.
මේ වගාවේ වගතුක ටික අපි කතා කරමු. මොකද ඔබටත් හිතුනොත් වගා කරන්න විශේෂයෙන් මේ වගේ පැත්තක ඉන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා කියන්න බෑ. මෙතුමා රෝහණ රාජසිංහ මහත්මයා. මේක බලාගන්න ඔබතුමා. මම තමයි. හරි. එතකොට මේ වැඩේ අධීක්ෂණය කරන්න සහ උපදෙස් දෙන්න ඔක්කොම කරන්න ඔබතුමානේ. හරි. අක්කර කීයක් තියෙනවද රෝහණ මහත්තයා? මෙතන අක්කර දෙකක ප්‍රමාණයක් තියෙනවා. පේරගස් කීයක් විතර ඉඳලා තියෙනවද? පේරගස් තියෙනවා 1350ක් විතර. අක්කර ඔය ප්‍රමාණය ඔච්චර පේරගස් සංඛ්‍යාවක් ඉඳන්න පුළුවන්. මොකද පේරගහ ලොකුවට හැදෙන එක ප්‍රශ්නයක් නෙමෙයිද? නෑ එහෙම ගැටලුවක් නෑ. අපි මේක නියමිත පරතරයෙන් අපි මේක හිටවල තියෙන්නේ අඩි 7න් 7ට. ඒ අනුව ගැටලුවක් නැතුව දැන් පේනවනේ බලපුවාමත් අපේ ශේෂ්ත්‍රය. ඔව්. පොඩි ගස්වල ගෙඩි මේ ගස්වල වයස කීයද? මේ ගස්වල වයස දැන් මාස 7ක් විතර වෙනවා. මාස 4 දැන් පළ දාන්න පටන් අරගෙන නේ. ඔව් අපි එකපාරක් බලදා වරගත්තා. එහෙමද? මේ ටිකෙන් ගත්තා. වතුර දාගන්න බැයි නම් ප්‍රශ්නයක්. කරන්ට් එක ගන්න බැයි නම් ප්‍රශ්නයක්. මෝටරයක් දාගන්න බැරිව කරන්ට් එක නැත්නම් ලොකු අරුබුද වගාව අතැල්ලා දානවා. ඔබතුමාලා කොහොමද මේ අරුබුද ජය ගත්තේ? ඇත්තටම මේ ප්‍රදේශයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැඩිව වර්ෂාව තිබ්බත් ඒ අවස්ථාවල වර්ෂාව තිබ්බත් ගක් පායනවා. අද ගත්තත් මේ පහුගිය ටිකේම දැඩි ලෙස මේ පෑවිල්ල. නමුත් අපි මේ පෑවිල්ලට සෝලර් සිස්ටම් එකෙන් වතුර අරගන්න. ඊළඟට ඇත්තටම කැමරා පද්ධතියත් සෝලර් තියෙනවා. අපි ඒ අනුව තමයි මේ ප්‍රශ්නේ ජය ගත්තේ. ඇත්තටම දැන් සම්පූර්ණ වගාවට දැනුත් මේ වතුර දැමීම කරන්නේ සම්පූර්ණ වගාවට වතුර දාන්නේ මේ සෝලර් සිස්ටම් එකෙන්. දැන් රෝහණ මහත්තයා ඔබතුමාලට මේ විදිහට මේ අරුබුද ජය ගන්න අලුත් වැඩපිළිවෙලක් තිබ්බට කම්පැනි පැත්තෙන් ඒ කියන්නේ අපි හිතමුකෝ සිලෝන් ග්‍රීන් ලයිෆ් එක පැත්තෙන් අනුග්‍රහය ලබා දෙන්නේ නැත්නම් ප්‍රශ්නයක සභාපතිතුමා මේ ගැන හොයලා බලලා නෑ ඔක අතහැරලා දාන්න කිව්වොත් එම මොකුත් කරන්න වෙන්නේ නෑනේ. ඒ ආයතන පැත්තෙන් ඔබතුමාලට ලැබෙන සහයෝගය කොහොමද? ඇත්ත වශයෙන්ම ආයතනෙන් තමයි මේ සම්පූර්ණ උපරිම සහයෝගය ලැබෙන්නේ අපේ සභාපතිතුමා ඇතුළු අපේ කාර්ය මණ්ඩලය. මේ ප්‍රශ්න අපි ඉදිරිපත් කරපුවාම මේවට විසඳුම් වහාම ලබා දීලා මම හිතන්නේ මේ සෝලර් සිස්ටම් එක ගහන්න අපිට ගියේ දවස් 2යි. දවස් 2යි ආවා පළවෙනි දවසේ ගහුවා දෙවෙනි දවසේ ඉඳලා අපි මේ පැලවලට වතුර දාන්න ගත්තා. ඒ කියන්නේ නල්ලින්ද ගහුවා මෝටරේ දැම්මා පැලවලට වතුර දානවා. වතුර දැම්මා. ඒ ඔක්කොටම මේ හේතු වුණේ අපේ ආයතනයෙන් ලැබුණු සහයෝගය. අපේ සභාපතිතුමාගෙන් ලැබුණු ක්ෂණිකව ලැබුණු සහයෝගය. දැන් පොල්පිතිගම මේවට මේ හා සම්බන්ධයෙන් ඉඩමක් තියෙන කෙනෙක් අක්කර 2.5මාරක් තියෙන කෙනෙක් මේ අපිව බලන් හිටියොත් එම විශේෂයෙන්ම කරන්ට් එක නැති වතුර ගන්න බැරි ප්‍රශ්නයක් තියෙන කෙනෙක් එහෙම තැනකට ඔබතුමාලා අත දෙනවද? ඔව් ඇත්තටම එහෙම ගැටලුවක් ඉදිරිපත් කරුවොත් අපිට පුළුවන් මේ වගේ සෝලර් සිස්ටම් එකක් පිළිබඳව අපේ ආයතනයත් එක්ක කතා කරලා අපිට අතහිත දෙන්න. රෝණ මහත්තයා දැන් පායන දවස්නේ. දවසට කී සැරයක් වතුර දානවද පැලවලට? අපි සාමාන්‍යයෙන් උදේ පටන් ගත්තාම හවස් වෙනකම්ම වතුර දැමීම තමයි මේ විදිහට දෙපැත්තෙන් සම්පූර්ණ ඉදීමට දානවා. සමහරලාට දෙපාරයි නැත්නම් එකපාර. හරි. එතකොට පොහොරයි වතුරයි එකට එකතු කරලා දොකොළු දාන්නේ දැන් දිය කළා වගේ එහෙම මොකක් හරි ක්‍රමයක් තියෙනවද? නෑ. අපි ගිය සතියේ මේකට පොහොර දැම්මා. මුරෙන් මුරේ කඩනකොට අස්වැන්න වැඩි වෙලා ආදායම සරු වෙනවද? ආදායම සරු වෙනවා. දැන් මේක අපි එකපාරක් කප්පාදු කරා. ඔව්. දැන් ඊළඟ කප්පාදුවට මේ මාසේ ඊළඟ කප්පාදුව කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. කප්පාදු කෙරුවා කියන්නේ තව දළු දෙකක් වැඩිපුර එනවා. මල් එනවා. එතනින් අස්වැන්න වැඩි වෙනවා. මාස කීයක් මේක අහකින් අස්වැන්න ගන්න පුළුවන්? අපිට මාස නෙමෙයි. අවුරුදු 8ක් 10ක් 10න් එහාටත් පුළුවන්. පැහැදිලි නේද? අවුරුදු 8ක් 10ක් පුළුවන්. 10න් එහාටත් පුළුවන්. ඉතින් අපි හැමදාම කිව්වේ අපි අවුරුදු 15ක් විතර කිව්වේ වගා කරන්න කියලා. ITN එක පුළුවන් තරම් වැඩසටහන් කරලා අපි කිව්වේ වගා කරන්න කියලා. වගා කරන්නේ ඇයි? ආහාර අවශ්‍යතා සපුරන්න. ආහාර අවශ්‍යතා සපුරුවට පස්සේ මානවයාගේ පැවැත්ම රැඳෙනවා. පළතුරු ඔබ දන්නවද? නැවුම් පළතුරු ග්‍රෑම් 200ක් දවසට ආහාරයට ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාගේ ලෙඩ අඩුයි. නැවුම් එළවලු ග්‍රෑම් 200ක් දවසට ආහාරයට ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාගේ ලෙඩ අඩුයි. මේක පරීක්ෂණ සමීක්ෂණ වාර්තාවක්. මම හිතන්නේ ඔබ මේවා දන්නවා ඇති. ඒ නිසා අපේ බිම වගා කරලා නැවුම් එළවලු පළතුරු ටික වෙළඳපොළට දුන්නොත් ඔබ ඒවා මිලදී ගන්නවා. මිලදී අරගෙන ඔබ ඔබේ දරුවන්ට දෙනවා. ඒ නිසා අපි කියන්නේ වගා කරන්න, වගාවෙන් අත දෙන්න,
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනය ඔබත් එක්ක ඉන්න. සමහර වගාවන් තියෙනවා පරිසරයට නිරාවරණය කරලා වගා කරන්න පුළුවන්. සමහර වගාවන් තියෙනවා පරිසරයෙන් ආවරණය කරන්න ඕනේ. ඒ කියන්නේ ග්‍රීන් හවුස් එකක් වගේ හදලා පරිසරයෙන් ආවරණය කරලා වගා කරන්න ඕනේ. උදාහරණයක් විදිහට බෙල් පෙපර්, මාළු මිරිස්, වැරණියා වගේ දේවල්. ඉතින් මිරිසුත් හොඳයි, එළවලු වර්ගත් හොඳයි, රාබුත් හොඳයි. නෝකෝල් මේ රතු වලත් හොඳයි. එතකොට ඔබ දන්නවද සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සමාගම ලංකාවේ බොහෝ ස්ථාන තෝරගෙන ලොකු ග්‍රීන් හවුස් හදනවා. දැන් අපේ වැඩසටහනේ ග්‍රීන් හවුස් ගැන අපි කතා කරා. පහුගිය වැඩසටහන් කීපයකම ග්‍රීන් හවුස් කතා කරා. දැන් බලන්න මේ හැදෙන්නෙත් එවැනි යෝධ ව්‍යාපෘතියක්. මෙතන ග්‍රීන් හවුස් 12ක් හැදෙනවා. මගේ මතකය හරිනම් වර්ග අඩි 36000ක් විතර හැදෙනවා. එතකොට මේ ග්‍රීන් හවුස් සිලෝන් ග්‍රීන් ලයිෆ් සමාගම හදන්නේ රටේ ජනතාවට. රටෙන් පිට ඉන්න විදේශීය ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට මේවා මිලදී අරගෙන වගා කරන්න පුළුවන් පහසුකම හදන්නයි කම්පැනි එක මේ ග්‍රීන් හවුස් හදන්නේ. ඉතින් ඔබටත් ග්‍රීන් හවුස් එකක් ගන්න අපේක්ෂාවක් තියෙනවා නම් මේ පහත ටෙලිෆෝන් නම්බර්ස් වල කතා කරලා පුළුවන් ඇනියුම් කරන්න. ඔබට පුළුවන් වගා කරලා වගාවෙන් ලාභයක් ලබන්න. ඊරොෂන් මහත්තයා වැඩද? මේ ඉන්නේ අපේ හැමදාම අපිට සම්පත්දායකත්වයේ සපයන ප්‍රධාන කෘෂි උපදේශක අපේ ඊරොෂන් මහත්තයා. අයිබෝන්. ඉතින් අවුවේ කර වෙනවනේ. දැන් මෙතන මොකද්ද වෙන්නේ? ඇත්තටම සම්පත් මහත්තයා මේක චුට්ටක් කතා කරලා යන්න. පොල්පිටිගම අපේ අලුත්ම වැඩබිම සිලෝන් ග්‍රීන් ලයිෆ් ආයතනයේ අපි මෙතන ටනල් 12ක් අලුතෙන් නිර්මාණය කරනවා. ඔව්. එහිදී වර්ගාඩි 36000ක් පමණ වෙනවා. 35000ක් අපි නිම කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව්. දැන් මේ මූලික වැඩබිම තමයි මෙතන දැන් පේන්නේ ඔබතුමාලට. අපිට මේ මාස අවසානය වෙනකොට අපි මේක සම්පූර්ණයෙන් නිෂ්පාදනය කටයුතු අවසන් කරලා අපේ අලුත් වගාව අලුත් වගාව දාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් බලන්න දැන් මේ සෑහෙන වසර ගණනාවක් මේවා කල්ලිකුත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේවා දිරලා විනාශ වෙන්නේ නැහැ. වසර මං හිතන්නේ 10 12ක් තියෙනවනේ. 10ක් මේකේ වගකීම පැහැදිලිව. වසර ඒ කියන්නේ 10 years warranty ටිකක් තියෙනවා. මොකද ඒ විතර තමයි මේගොල්ලෝ මේවා හදන්නේ. ඇත්තටම මේවා ගන්න බලාපොරොත්තු වෙන ලංකාවේ අපේ මිනිස්සු. ලෝකෙ කොහේ හිටියත් ඔබ අපේනේ. ඔබයි මේවා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර ඔබට මේකක් මිලදී ගත්තට පස්සේ ඒ වගේ මේ වගකීම සහ ඒ වගේ මොකක්ද ඒකට කියන්නේ පරිස්සම තියෙන්න ඕනේ. ඒ නිසා තමයි මේගොල්ලෝ වගකීමක් අතු මේවා හදන්නේ. අපි චුට්ටක් ඇතුළට යන්න. හෙමින් එන්න අපේ කැමරාවේ මල්ලිත් ඇතුළට එන්න ඕම. හරි. එතකොට දැන් ඊරොෂන් මහත්තයා මොන වගේ වගාවන්ද මේකේ කරොත් සුදුසුයි කියලා ඔබ යෝජනා කරන්නේ? ඔව් සම්පත් ඇත්තටම මේ ඒරියා එකේ කියන්නේ පොල්පිටිගම හරියට ඉතාමත් දැඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපිට මේ ඒරියා එකෙත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ මිරිස් ප්‍රභේදම තමයි යන්න. මොකද මිරිස් ප්‍රභේද සාමාන්‍යයෙන් උෂ්ණත්වයට ඔරොත්තු දෙනවා ගොඩක් දුරට මිරිස් ප්‍රභේද. ඉතින් අපි නයි මිරිස්, මාළු මිරිස්, ඊට පස්සේ ඊට අමතරව මොනවද මේ වැරණියා වගේ දේවල් අපිට බෙල් පෙපර් වගේ දේවල් බෙල් පෙපර් නම් මෙහෙ කරන්න අමාරුයි. ඉතින් අපි මිරිස් ප්‍රභේදම තමයි කොට යන්න හදන්නේ. කට්ටිය වැඩ සද්දපත් ඇහෙනව නේද? ඒගොල්ලෝ වැඩ කරන් යන මොකද ටනල් 12ක් ගහන්න තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ වැඩ පැයකටවත් නැතර කරන එක අපි කරන අසාධාරණයි. ඒ නිසා ඔබ වැඩ කරන හැමෙන්න සද්දපත් අඩු කරලා. ඊරොෂන් මහත්තයා එතකොට දැන් ලොකු ව්‍යාපෘතියක් ටනල් 12ක් කියන්නේ මම හිතන්නේ ඔබ කම්පැනි එක ඔබ ආයතනයේ විශාල මේ මිලියන ගාණක් මේකට වැය ආයෝජනයක් කරනවා. දැන් මෙහෙම ආයෝජනයක් කරලා ප්‍රතිඵල තියෙයි තමයි ප්‍රශ්නේ. ඔව් ඇත්තටම සම්පත් මේ අපිට ප්‍රතිඵල තියෙන නිසා තමයි අපි මේ විදිහේ ආයෝජනයකට පෙළඹුණේ. මොකද අපි දැන් ඔබ දැක්ක අපේ අනිත් ස්ථානවල වගාවන් ගොඩක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ ගෘහාශ්‍රිත වගාවන් තියෙනවා. නමුත් ඒ වගේන පළදාව අපිට මේ වෙන විට ඉතාමත් අඩු මට්ටමේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපේ ඉල්ලුමට සැපයුම දී ගන්න බැරි තත්ත්වයක් තමයි අපිට තියෙන්නේ. සභාපතිතුමාගේ අදහස මොකක්ද දැන් මේ මාලන් ප්‍රැන්සිස් මහත්මයාගේ අදහස දැන් එතුමා කියන්නේ ලංකාවේ බොහෝ වගාවන් මේ ඒ කියන්නේ ග්‍රීන් හවුස් වල කළ යුතුද නැත්නම් මේ පරිසරයට නිරාවරණය කර යුතුද? දැන් එතුමා මොකක් හරි අදහසක් ඇතිනේ මේ සම්බන්ධයෙන්. ඇත්තටම සම්පත් දැන් මේ වගේ ප්‍රදේශවල අපිට ග්‍රීන් හවුස් නැතුව වගා කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මේ තියෙන මේ කර්කශ පොළොවත් එක්ක හැප්පෙද්දී අපිට ඇත්තටම අමාරුයි අපේ අවශ්‍ය ඵලදාව ලබා ගන්න. ඉතින් ඒක නිසා තමයි අපි තියෙන එක දැන් ඔබට තේරෙනවද මේක ඇතුලේ තියෙන රස්නේ. මේක ඇතුලේත් අධික රස්නේ. ඉතින් අපි මේක නැති කරන්න මේකේ ඉරිගේෂන් සිස්ටම් දාලා ඉතින් වතුර සමග තමයි අපි මේකේ වැඩ කටයුතු සිද්ධ කරගන්නේ. දැන් ඊරොෂන් මහත් ඔව් කියන්නේ ඔව් මොකද එළියේ වගාවට වඩා අපිට අපි හැමදේම පරිසර තත්ත්ව පාලනය කරලා කරන වගාවක් නිසා අපිට අවශ්‍ය
අපට අවශ්‍ය පලදාව ඒ ආකාරයෙන් අපට ලබාගෙන හැකියාව මේ ටනල් ඇතුළේ නිර්මාණය කරන පලදාවේ තියෙනවා. ඒතකොට වතුර සිස්ටම්, පොහොර සිස්ටම් මේ ඔක්කොම මේ ඇතුළට ක්‍රියාත්මක කළා තමයි ඔබ යම් කිසි කෙනෙකුට මේක දෙනවා නම් දෙන්නේ. අනිවාර්යයෙන්. අංග සම්පූර්ණ ග්‍රීන් හවුස් එකක් දෙන්නේ. අන්න සම්පූර්ණ ගින්න අවසර උඩ තින්නේ ඇවිල්ලා දොර ඇල්ලලා පැල ටික බලන්න විතරයි. අන්න ඒකයි විශේෂ. ඔබට තියෙන්නේ ඔබ මේක ගත්තොත් ඔබට තියෙන්නේ දොර ඇරලා පැල ටික බලලා හැදෙන පැල දැකලා අස්වැන්න දැකලා සතුටු වෙලා ඔබේ දරුවෝ අරගෙන ඇවිල්ලා ඒ අස්වැන්න පෙන්නලා පුතේ මෙහෙමයි වගා කරන්නේ දුවේ මෙහෙමයි වගා කරන්නේ මේ අස්වැන්න තමයි අපි බුක් නිවිදින්නේ මේක තමයි රටට සපයන්න ඕන කියන ඒ ආදර්ශමත් පණිවිඩය දෙන්න තමයි තියෙන්නේ. ඒ සියල්ලම ඔබට අංග සම්පූර්ණ ලෙසම සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සමාගම හදලා දෙනවා. නිරුචන මහත්තයා මගේ අර්ථකථනය හරිද වැරදිද අඩුපාඩු තියෙනවද? හරියටම හරි. හරි එහෙනම් ප්‍රශ්නයක් නැහැ. දැන් මේ පැතිවල මොනවද මේ වගා කරලා අයින් කළා වගේ දාලා තියෙන්නේ? ඔව් ඇත්තට මේගොල්ලෝ මේ පැණි කොමුඩු වගා කරලා තිබ්බා. ඒ කෙටි කාලේ ඉන්න බෝග තමයි මේගොල්ලෝ හැමතැනම වගා කරන්නේ. ඉතින් ඒකේ දැන් ඵලය අයින් කරලා තියෙනවා. අයින් කරලා දැන් අලුත් වගාවකට යන්න තමයි තියෙන්නේ. අපිට පුළුවන් අපේ පැණි කොමුඩු වගාවක් තියෙනවා සම්පත් අපි ඒකත් බලමු මේ එක්කම ගිහින්. බලමු අනිවාර්යෙන් බලමු. දැන් මට කියන්න දැන් මෙතන කරන්ට් එක නැත්තම් වතුර ගැනීම කරන්ට් එක තියෙනවා. වතුර ගැනීම සම්බන්ධයෙන් වගාලින්දක්වත් මට පේන්නේ නැහැ. ඔබතුමාලා ඒ අවශ්‍ය පහසුකම් ටික හදනවද? අනිවාර්යෙන් හදනවා. අපි වගාලින් අනිවාර්යෙන් නිර්මාණය කරනවා. අපි අර කලින් අපේ පේර ව්‍යාපෘතිය දැක්කා වගේ මේ ස්ථානයේත් අපි සෝලා පද්ධතියත් සහ සම්බන්ධ වගාලින් නිර්මාණ කිරීමට දැන් ඔක්කොම කටයුතු සංවිධානය කරලා තියෙන්නේ. ඊට අමතරව විදුලි අපට මෙතන තියෙනවා. ඒ වගේම නලින් පද්ධතියකුත් අපි ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වෙනවා. මේවා සැඟවිලා තිබ්බනම් ඔබ දන්නේ නැහනේ. ඒ නිසා තමයි ස්වාධීන රූපවාහිනී සේවයේ මුල් වෙලා සිලෝන් ග්‍රීන් ලයිෆ් එකත් එක්ක අත්වැල් බැඳගෙන මේවා ජනගත කරන්නේ. දැන් මේවා සැඟවිලා තිබ්බනම් ඔබ දන්නේ නැහැ මේවා. ඔබත් නිකම්ම නිකන් හිතයි මේක තවත් එක මේක කම්පැනියක් විතරයි වගා කරන්න අත දෙන වගාවේ අස්වැන්න මිලදී ගන්න ආදි වශයෙන් ඔබ මොනවා හරි දෙයක් හිතලා හිත හදාගනි. නමුත් බලන්න මේ වගේ දැවැන්ත ව්‍යාපෘති අක්කර ගානක් විතර එලි පෙහෙලි කරලා තියෙනවා වගා කරන්න. ඒ කියන්නේ තිබුණු මහා රෝස වනස්පති කපලා එලි පෙහෙලි කරලා එහෙම නෙමෙයි මං අහන්නේ මේවා වගා ඉඩම්නේ. මේ පොල්පිටිකම වයඹ පළාතේ මිනිස්සු වගා කරපු ඉඩම් මේවා. එතකොට ඒ ඉඩම් මේ උදවිය නැවත වතාවක් වගාවට සුදුසු ආකාරයට සකසලා තියෙනවා. මේවා මේ පුරන් වෙන්න දෙ නැතුව මහා මාන වැවෙන්න දෙ නැතුව හදලා තියෙනවා. ඒ නිසා ඒකම තමයි අපි ඔබට කියන්නේ මේ ඉඩම් වල වගා කරන්න ඕනේ කියලා. මොකද අන්තිමට කියන්නේ? දැන් මේවා ගන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් රෝෂන් මහත්තයා ඇත්තටම සම්පත් මේවා ගන්න කෙනෙකුට ඕන වෙලාවක ඇවිල්ලා ශ්‍රේෂ්ඨ පරීක්ෂාවක් කරලා අපිත් එක්ක ඇවිල්ලා අපේ ස්ටාෆ් එකේ කට්ටිය ඉන්නවා. ඒගොල්ලොත් එක්ක ඇවිල්ලා අපිත් එක්කම කතා කරන්න පුළුවන්. අපේ ප්‍රධාන කාර්යාලයට එන්න පුළුවන්. සීදුවේ අපේ ප්‍රධාන කාර්යාලය තියෙනවා. සිලෝන් ග්‍රීන් ලයිෆ් ආයතන. ඒ වගේම අපේ මේ වෙලාවේ මම මතක් කරන සම්පත් අපේ සභාපතිතුමා ඩොක්ටර් සර් මාලන් ෆ්‍රැන්සිස් පීටර්ස් එතුමා. මොකද එතුමාගේ මේ දැක්ම නිසා තමයි අපි මේ වගේ පළාත් වලට ඇවිල්ලා නවීන තාක්ෂණය යොදාගෙන මේ වගේ හරිතාගාර ඉදි කරලා ගමේ සහ රටේ මිනිසුන්ගේ දියුණුව වෙනුවෙන් අපි මේ වගේ ව්‍යාපෘතියකට අත ගහලා තියෙන්නේ. ජය වේවා. බලන්න කී දෙනෙකුට රැකියාව දෙන්න පුළුවන්ද? මේ හරහා කී දෙනෙක් රස්සාව කරනවද? මේ ග්‍රීන් හවුස් ටික හදන මල්ලිලා ඒගොල්ලෝ මේ ගමේ මිනිස්සු ඒගොල්ලන් රැකියාව දීලා තියෙනවා. මාස ගානකට ඒගොල්ලන්ට රැකියාව දීලා තියෙනවා. ඒ නිසා මේ හැම දෙයක් එක්කම රන්බිමට අස්වැද්දුමින් අපි කතා කරන්නේ ලොකු දැවැන්ත ව්‍යාපෘතියක් ගැන. මේකෙන් කෘෂිකර්මයේ විතරක් නෙමෙයි රටේ මිනිස්සුන්ට රැකියාව ලබා දීම හා සම්බන්ධ වෙනුත් යම් පිටුවක් පරිච්ඡේදයක් මේ කතා බහ ඇතුලේ තියෙනවා. අපි යමු පැණි කොමුඩු නෙලන තැනට. අපි මෙවැනි ආයතන හඳුන්වා දෙන්නේ කොමුඩු වවනවා නම් කවුරු හරි ඒ කොමුඩු අස්වැන්න මිලදී ගන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් එක ලෑස්තිලා ඉන්නවා. රොෂි මහත්තයා දැන් අපි අතනින් මෙහාට ආවේ කොමුඩු ගැන කතා කරන්නේ බලාගෙන වැල් පෑගේ පරිස්සමට. මේ දැන් මේක අතුරු භෝගයක් හැටියට තමයි ඔයගොල්ලෝ වගා කරේ. ඔව්. පේර ගස් වලට හානියක් නැත මගේ ප්‍රශ්නේ. දැන් පේරණිය මූලික බීජේ නෑ සම්පත් ඇත්තටම අපිට පේර ගස් පළ දලන්නේ අවුරුද්දක් විතර කාලයක් යනවා. ඔව්. ඉතින් ඒ කාලය තුර ගොවි මහතුන්ට වෙන කිසිම ආදායමක් එන්නේ නෑනේ. ඔව්. ඉතින් ඊට පස්සේ තමයි අපි තීරණය කළේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ආයතනයෙන්ම තමයි අපි මේක මේ පළමුව තීරණය කරේ මේ විදිහට දෙයක් කරලා බලමුයි කියලා. ඉතින් ඒක ඇත්තටම සාර්ථක වුණා. අපි අපේ වගා භූමි වල මිරිස් වැව්වා. මිරිස් වලින් හොඳ අස්වැන්නක් ගොවි මහතුන්ට හම්බුණා. ඒ වගේම දැන් මේ ආකාරයෙන් අපි පැණි කොමුඩු වගා කරලා තියෙනවා. මේක ඇත්තටම මේ පළදාව අපි දැන් දවස් දෙක තුනකට කලින් සම්පත් මහත්තයා නෙළුවා ඉවරයි. අපි කිලෝ 3-4000ක් මේක කඩලා තියෙන මේ භූමිය. දැන් ඇත්තටම බැලුවමට තවත් කිලෝ 1000ක් 1500ක් තියෙනවා. අනිවාර්යයෙන්. දැන් මේ බලන්න මේ ඔන්න බලන්න. චතුර බලන්න මේ අපිට ක්ලෝස් අප් එකක් දෙන්න බලන්න. දැන් මේ ඉතාලම හොඳට හැදිච්ච මේ අස්වැන්න. ඉතින් මේවා තමයි වෙළඳ පොළට යන්නේ. දැන් මට කියන්න
විශේෂ දැන් කොමඩු වගා කරන්න පොහොර වතුර මොන හරි විශේෂ ක්‍රමයකට දාන්න ඕන කියලා අපි හිතනවනේ. ඔව්. දැන් ඔහේ යන්නම් වාලේ යන්න දීලාද මේ අස්වැන්න නෙලා ගන්න පුළුවන් උනේ? නෑ වතුර ටිකක් විතරක් දාලා. නෑ ඇත්තටම අපි වතුර තමයි මේකේ කොමඩු වලට ප්‍රධාන සාධකය තමයි වතුර. අපි වතුර නිසි වෙලාවට කළමනාකරණය කරලා දාන්න ඕනේ. අපි මෙතන මේ ස්ප්‍රින්ක්ලර් ක්‍රමය භාවිතා කරනවා විසුරුන් දර තාක්ෂණය. ඉතින් හැම කොමඩු පැලයකටම මේ විදිහට අපිට වතුර ටික දාගන්න පුළුවන්. ඊට අමතරව අපි යම් කිසි පොහොර ප්‍රමාණයක් දානවා. ඒ අරින්න ලොකු මේ හානියක් වෙන්නේ නැහැ මේ වගාවට. පේරගහ හැදෙනකන් ඔබේ ඉඩමෙත් දැන් ඔබ පේර වගා කරනවා නම් පේරගහ හැදෙනකන් මොකද වෙන්නේ කොමඩු හැදුනාම? අස්වැන්න එනවනේ. අස්වැන්න විකුණලා ඔබට මුදලක් ගන්න පුළුවන්නේ. දැන් මේ අස්වැන්න අමුතුවෙන් විකුණන දෙයක් නැහැ නේ රෝෂන් මහත්තයා. ඔබතුමාලගේ ඉඩම් ඔබතුමාලගේ අස්වැන්න. හැබැයි මගේ ප්‍රශ්නේ අපි බලන් ඉන්න කෙනෙක්ගේ ඉඩමක මේ විදිහට තිබුණොත් මේ අස්වැන්න අලෙවි කරගන්න මොකද අපි පහුගිය කාලේ දැක්ක කොමඩු අලෙවි කරගන්න බෑ වට්ටක්ක තක්කාලි අලෙවි කරගන්න ලොකු ප්‍රශ්නයක් නේ ගොවින්ට. ඇත්තටම මේ වගේ මේ අස්වැන්න මිලදී කොමඩු අස්වැන්න මිලදී ගන්න ක්‍රමයක් ආයතනයේ තියෙනවද? ඔව් ඇත්තටම සම්පත් මම මතක් කරන්න ඕනේ අපිත් එක්ක ලංකාවේ ප්‍රවීණ සූපවේදීන්ගේ සංගමය එකතු වෙලා ඉන්නවා. ඔව්. ඉතින් ඒකේ නිර්මාතෘ සහ සභාපති වෙන චෙෆ් දිල්රුක්ෂාන් දාබරි මැතිතුමා අපිත් එක්ක එකතු කරගත්තේ මෙන්න මේ විසඳුමක් ලබා ගන්න මෙන්න මේ ප්‍රශ්නෙට. ඉතින් ඒ ප්‍රශ්නේදී අපි කරන්නේ එතුමා සම්බන්ධ කරගෙන අපි මේවා අරගෙන අපි වැලියු ඇඩඩ් නිර්මාණය කරනවා. ඒ කියන්නේ මේකෙන් බීම නිර්මාණය කරන්නේ කොහොමද? එතකොට ඔබ දන්නවා සමහර කාලවල ගොඩක් අස්වැන්නු අපතේ යනවා. ඉතින් ඒ අපත යන කාලවලදී අපිට පුළුවන් මේවා එක්රැස් කරගෙන ගොවි මහතුන්ට යම්කිසි මුදලක් දීලා ඒක සාධාරණ මිලට අපේ ආයතන විසින් මිලදී අරගෙන අලුත් නිර්මාණ අලුත් සංකල්ප ඇති කරන්න තමයි අපි දැන් මේ අපේ වෑයම. පැහැදිලිව. ඒ කියන්නේ සංචාරක කර්මාන්තයට ඕන තරම් මේ කොමඩු දෙන්න පුළුවන් සරලම කතාව. අපි මීට කලින් අපේ අර ටනල් ටික පෙන්නවා මේ රෝෂන් මහත්තයා. දැන් එතන ඒවා කම්ප්ලීට් කිසි ගැටලුවක් නැද්ද? දැන් ඒ වගේ තත්ත්ව කොහමද? නෑ දැන් ඇත්තටම අපි අලුතෙන් වගා කරා. ඉතින් ඒ වගාව දැන් තමයි පැල ටික ක්‍රමක්‍රමයෙන් පළ දරන අවස්ථාව නිකන් එන්නේ. අපිට පුළුවන් ඉදිරියේදී ඒක න ඔබතුමාලට පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කරන්න. හරි අවසන් ප්‍රශ්නය. ඇත්තටම ආයතනයේ පැත්තෙන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් එක පැත්තෙන් දැන් ඔබතුමාලා ලොකු ව්‍යාපෘතියක් මේ කරන්නේ. මහ පොළොවත් එක්ක ඔට්ටු වෙන වැඩක් කරන්නේ. එතකොට ඇත්තටම සැලසුම් සහගත ගමනක් නැත්තම් අනිවාර්යෙන් ඕගොල්ලෝ ගඟ මැදට අර පැදපු ඔරුව වගේ දෙපැත්තට අතහැරලා ගියා වගේ ප්‍රශ්නයක් ගඟ මැද ගිලෙනවා. දැන් ගොවි ජනතාවට අපි මේ ආමන්ත්‍රණය කරන්නේ. ඔබතුමාලගේ නියම සැලැස්මක් තියනවද වසර 10කට 5කට 15කට? මොකද අපිට විශ්වාසයක් ඇති වෙන්න බෑ ආයතනෙත් එක්ක එකතු වෙන්න. ඔව් සම්පත්. අපි වසර 25ක සැලැස්මකට තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යන්නේ. ආපු හැමෝම යනවා. අපිට විතරක් ඉන්න බෑනේ. උත්පාද තිති භංග. අපි එනවා. අපි එන්නේ ඵලදායී දෙයක් අරගෙන. අපි ඔබත් එක්ක අඩහොරාවක් රැඳෙනවා. අපි එහෙම රැඳෙන්නේ ඔබව පෝෂණය කරන්න. හැබැයි අපි යනවා. යන්නේ ඔබට දිරිමත් කරන්න පණිවිඩයක් දීලා. ඉතින් දිරිමත් වීම තියෙන්නේ ඔබේ අතේනේ. දිරි ගැන්වීම තියෙන්නේ අපේ අතේ. අපි උත්සාහ කරන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සමාගමත් එක්ක රට වවන්න ඔබව දිරි ගන්වන්න. අපේ වැඩසටහන් මාලාවට දැන් මාසයක් හමාරක් වෙනවා. ඉතින් තාම පුංචි දරුවෙක් හැබැයි මහා පරිමාණ සරසවියක්සේ සමාජය අපි ගැන කතා කරනවා. ඒ ගැන අපිට ඉමහත් වූ අවිහිංසක ආඩම්බරයක් තියෙනවා. ඒ කතාවේ අයිතිකාරය ඔබනේ. රන් බිමට අස්වැද්දුමත් එක්ක අපි ලබන සෙනසුරාදා අයත් ඔබ ළඟට එනවා. අයිබෝන්.